Hi guys! යමිටියුබ් YouTube channel එකට මම ඔයාලව අදත් ආදරෙන් පිළිගන්නවා. මම අද ඔයාලට කියා දෙන්න හදන්නේ සිංහල විදිහට කොහොමද අපි රසට අච්චාරුවක් හදාගන්නේ කියලා. ඉතින් අන්තිමට අපිට මෙන්න මේ විදිහට තමයි අපේ අච්චාරුව එන්නේ. බලන්න ලස්සන පාටට ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි දැන් බලමු අපිට මොනවද ඕනේ කියලා. මුලින්ම අපිට ඕන වෙනවා සුද්ධ කරගත්ත රතු ලුණු. මෙතන තියෙනවා ග්‍රෑම් 300ක්. ඊට පස්සේ අපිට ඕන වෙනවා සැර මිරිස්. ඊට පස්සේ අමු මිරිස්, මුරුංග පොත්තක් අපිට ඕන වෙනවා, අබ ඕන වෙනවා. මේ තියෙන්නේ ටිකක් ලොකුවට කපාගත්ත කැරට්. මෙන්න මේ විදිහට ඔයාලා කපා ගන්න. ඊට පස්සේ අපිට ඕන වෙනවා බාගෙට පැසුණු ගස් ලබු. මීට වඩා පොඩ්ඩක් අඩුවෙන් පැහුනත් කමක් නැහැ. ඊට පස්සේ අපිට මේකට ඕන වෙනවා විනාගිරි. සීනි චුට්ටක්, කහ කුඩු චුට්ටක්. අපේ අබේක අපි මෙන්න මේ විදිහට හොඳට විනාගිරිත් එක්ක අඹර ගන්න ඕනේ. ඔයාලට පේනවා ඇති අබ ඇට ටික චූටියට මේ වෙනකන් අඹර ගන්න ඕනේ. මුලින්ම අපි ලුණු ටික අපි අච්චාරුව දාලා හදාගන්න මුට්ටියට දාගන්නවා. ඊට පස්සේ අපි ඒකට කපාගත්ත කැරට් එක එකතු කරනවා. දැන් ඊට පස්සේ මේ විදිහට කපාගත්ත ගස් ලපු ටික එකතු කරන්න. සැර මිරිස් ටික අපි මේ විදිහට දෙකට පලා ගන්න ඕනේ. පලා ගන්නකොට වෙන් නැති විදිහට පලා ගන්න. අමු මිරිස් ටිකත් ඒ විදිහටම අපි දෙකට පලලා තමයි අච්චාරුවට එකතු කරන්නේ. ඔයාලට පේනවා ඇති මම මේ පෙන්වන විදිහට මෙන්න මේ විදිහට දෙකට පලා ගන්න. වෙන් නැති විදිහට අපි පලා ගන්න ඕනේ. නැට්ට ගාගෙන පල්ලට කපලා පලා ගන්න. දැන් අපි මේකට හොඳට විනාගිරිත් එක්ක අඹරගත්ත අබ පේස්ට් එක එකතු කරනවා. ඊට පස්සේ අපි මේකට සීනි ටිකක් එකතු කරනවා. සීනි එකතු කරාම තමයි අපේ මේකේ රස එන්නේ. ඊට පස්සේ අපි මේකට කහ කුඩු ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ මේ විදිහට විනාගිරි ටිකක් එකතු කර කලවම් කරගන්න. කලවම් කරනකොට මේ වගේ හැඳි කූරකින් වගේ එකකින් කලවම් කරගන්න. නැත්නම් අපේ අච්චාරුවේ ඇතුලේ තියෙන ගස් ලබු කැරට් පොඩි වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි මේකට ලුණු එකතු කරගන්නවා. ඔයාලට දැන් පේනවා ඇති මෙන්න මේ විදිහට අපේ අච්චාරුව ලස්සනටම ඇවිල්ලා තියෙනවා. ඇත්තටම මේක ගොඩක් රසයි. ඔයාලත් හදලා බලන්න. ඊට පස්සේ අපි මේ විදිහට අපේ අච්චාරු මුට්ටිය සීල් කරගන්න ඕනේ. ලන්ච් ෂීට් එකක් දාලා මේ විදිහට රබර් බෑන්ඩ් එකක් දාලා සීල් කරගන්න.